අද වෙසක් පුන් පොහෝ දවස. හිතේ මහා බරගතියක් දැනුණත් බුද්ධ පූජාවට මම කිරිබත් හැදුවා. මගේ අක්කා ගෙනත් දුන්න කැවුම් පූජාවට තිබ්බා. මගේ පුතාගේ ජයග්‍රහණයක් වෙනුවෙන්ම අක්කා කැවුම් හදාගෙන ඇවිත් පුතාට සුබ පැතුවා. අපේ පැරණි චාරිත්‍ර මොනතරම් බැඳීම් ශක්තිමත් කරනවද? මේ නිල් පැහැය මොනතරම් සිත සතියට යොමු කරනවද? වෙසක් පොහොය දවසේ උදෑසනම බුද්ධ වන්දනාව කරලා පරිසරයේ වෙසක් සිසිලස විඳින ගමන් මම මට ආස හිතෙන විදිහටම සංග්‍රහ කරගත්තා. ඇවිද කටට මොනවා හරි දාගන්න ගමන් බොන ගමන් දවස ගෙවන්න මං ගැන මම අත්හැර දාලා ඉන්නේ නෑ. ඊට පස්සේ තමයි මමයි පුතායි එකතු වෙලා වෙසක් කූඩු දෙක අලවගත්තේ. ඉතින් ඒ දේවල් එකින් එක වීඩියෝ කරන්න ලැබුණේ නෑ. මොකද ඥාතීන් දෙන්නෙක්ම අද අපිව බලන්න ආවා. රෑ වෙනකොට කූඩු එල්ලලා බල්බ් වැල් එකතු කරලා ආලෝක පූජාවත් අවබෝධයෙන් සැනසීමෙන් සතුටින් පවත්වලා වෙසක් බලමින් පන්සල් ගියා. මගේ ගෙමදුලේ පිපෙන වර්ණවත් මල් නෙලාගෙන බුදුන්ට පූජා කළා. වෙසක් සඳ දිහා බලාන අනිත්‍ය වූ මේ සසරේ අපි අවබෝධයෙන් ප්‍රඥාවන්තව බුදුන් වදාළේ ධර්මය අනුගමනය කොට ප්‍රාර්ථනා කරන්නා වූ බෝධිය අත්පත් වේවා ප්‍රාර්ථනා කළා. ගිහින් ජීවිතයට සරල බව ආභරණයක්. සතුටින් ඉන්න.